T අකුර T A ta 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 T E te te T double E T T I T T O to to T double O to to T U to to විදියට ශබ්ද වෙනවා. ඊට අමතරව මේකෙන් තවත් අකුරක් හැදෙනවා සිංහල භාෂාවට අදාළව. ඒක හැදෙන්නෙත් අර S අකුරේදී මහා ප්‍රාණ අකුරු හැදෙනවා වගේ H අකුරක් එකතු වෙලා. ඉතින් අපි බලමු ඊළඟට T අකුරෙන් තව අකුරක් හැදෙන්නේ කොහොමද කියලා. මූලිකව T අකුරෙන් හැදෙන්නේ ටයන් කියන එක මතක තියාගන්න. ඊළඟට මේ T අකුරට එකතු වෙනවා H අකුර. ඒත් එක්ක එකතු වෙනවා වවල් අකුරු. මුලින්ම තියෙන A අකුර. එතකොට තමයි අපි සිංහල භාෂාවේ මෙන්න මේ අකුර හැදෙන්නේ. ඒ කියන්නේ තයන්න. තයන්නට ඉංග්‍රීසි භාෂාවේ අකුරක් නැහැ. T අකුරෙන් තයන්න TH එකතු වෙලා තමයි තයන්න හැදෙන්නේ. එහෙනම් අපි බලමු එකකින් එන අකුරු ටික. ත තා තේ තේ T H E තේ තේ T H double E T T H I T T H O तो T H double O तो हम इतने में मैं कट लिया नंग T H U වෙනසක් නැහැ. TH double O කිව්වත් tu කියලා ශබ්ද වෙන්නේ. TH U ලියුවත් tu කියලා ශබ්ද වෙන්නේ. ඒක දැන් ඔයාලා රටාව දන්න හින්දා තේරෙනවා ඇති.